සුබ දවසක් කියලා පිළිගන්න හැමෝම SLPS Sky channel එකට. අද අපි අතරම බලන්න යන්නේ ගේම් එකක් ගැන. අද බලන්න යන්නේ අපි PlayStation account එකක් කොහොමද create කරන්නේ, ඒක අපි ගේම් එක purchase කරන්නේ කොහොමද කියන එක ගැන. මම හිතනවා මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මොකද මම දැක්ක ගොඩක් PlayStation groups වල අහලා තියෙනවා මේ ප්‍රශ්න ගැන. අපි ලංකාවට ඇත්තටම ඒකේ පොඩි දේවල් ටිකක් mention කරන්න තියෙනවා. මේක ඇත්තටම PlayStation service එක අපේ ලංකාවට available නැහැ. අපි උතර චූස් කරන්න ඕනේ ඉන්දියා තියෙන අපිට තායිලන්ඩ් එහෙම රටවල් තියෙනවා. ඒ රටවල එකත් අපි සිලෙක්ට් කරන්න ඕනේ. සාමාන්‍ය US එකක් තියෙනවා අපිට. තව එකක් තමයි ස්පෙෂලි මේක මෙන්ෂන් අපේ ලංකාවේ කාඩ් එකට සපෝට් කරන්නේ නැහැ. ඒක මම හිතන්නේ එලයි සිකියුරිටි ෆීචර් එකක් අපිට උතර යූස් කරන්න වෙන්නේ PayPal වගේ එකක් ඔප්ෂන් එක නැත්නම් gift cards වලින්. gift cards ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. කොහෙන්ද purchase කරන්න පුළුවන් ඒ සම්බන්ධව. අද අපි බලමු සාමාන්‍ය PayPal account එක කොහොමද create කරන්නේ. ඒ ගැන මම ඔයාලට පොඩි idea එකක් ගන්න අද වීඩියෝ එක කරන්න. මේකේ බලමු game එක purchase කරද්දී කොහොමද වෙන්නේ. ඒක ගැන මම පොඩි idea එකක් ඔයාලට දෙන්න පුළුවන් මට. මම අද ඒක කියලා දෙන්න. මෙතන මුලින්ම අපි යමු මෙතන Google එකේ type කරමු PlayStation හරි PlayStation network නැත්නම් PSN. ගොඩක් වෙලාවට PSN එක තමයි මම ගහන්නේ use කරන්නේ. අපි ඒකන අපිට store.playstation.com ඒ account එකට අපි click කරමු. සමහරවිට අපිට Sony එක through create කරන්න පුළුවන්. අපි මේ option එක මම කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන sign in කියන option එක click කරන්න. මේකට අපිට email එකක් ඕන. ඊට පස්සේ මම යනවා create account කියන එක තමයි. මොකද අපි first time හදන්නේ. මේක ඊට පස්සේ අපි එතකොට create account එකට යනවා. එතකොට දැන් මම මේක use කරන්නේ United States කියන region එක. ඒක අපිට දෙයක් තියෙනවා අපිට ඇත්තටම state postal codes ටික හොයාගන්න වෙනවා. ඒක කරන්න වෙනවා. මොකද නැත්තම් ටිකක් පොඩි ප්‍රශ්න ටිකක් තියෙන ඇත්තටම මේ අපි ගමු නිව්යෝක් අනන්තස් එක කියන එක ඊට පස්සේ සිටි එක දානවා නිව්යෝක්. ඒක ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරා. ඒක මගේ බර්ත් එක මම දානවා. ඊපස්සේ next ක්ලික් කරනවා. අපේ ඊමේල් එක දෙන්න පුළුවන්. මේක ඩමි ඊමේල් එක මේක ඇත්තේ ගන්නෑ. මේක ඔයාලා ඇත්තටම දෙන්නේ මේක ඔයාලට දෙන්න ඕනේ ඔයාලා අර ඔන්ලයින් ඔයාලා අපි ගේම් එක ප්ලේ කරද්දි දෙන නේම් එක තමයි මෙතන දෙන්න ඕනේ ඇත්තටම. දැන් මගේ දෙනවා මේජර් ජීඑස් කියන නේම් එක තමයි මෙතන දෙන්නේ. දෙනවා LK එක available දන්නේ නැහැ. yes LK මම හිතන්නේ LK ස්කිල් දානවා මෙතන. ඊට පස්සේ මගේ නම ෆස්ට් නේම් එක දෙනවා. with last name එක ෆර්නෑන්ඩෝ. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් මේ ඔප්ෂන්ස් වගේක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ ටික නම් මම ක්ලික් කරන්න සාමාන්‍ය අපිට අර එයාලගෙන ස්පෙෂල් ඔෆර්ස් අර අලුත් ප්‍රොඩක්ට්ස් ගැන රිසීව් කරන ඊමේල් එක එනවා ඉන්ටර්නෙට්. ඒක ක්ලික් කරනකොට ඕනේ අපි එයාගේ ඇග්‍රීමන්ට් එක සිලෙක්ට් කරලා next කරනවා. ඊට පස්සේ personalized advertising එක අපේ cookies වලින් කලෙක්ට් කර ගන්න data එයාලා ඇඩ්වර්ටයිසින් වලට පාවිච්චි කරනවා කියන කියන්නේ. එකක් කමන්නේ. ඊට පස්සේ confirm කරනවා. ඊට පස්සේ sign in with password දෙනවා. password එක දෙනවා. අපිට මේක දෙන්න ඕනේ මොනවද මතකෙට එක ඩිජිට් එකයි මම මේක දෙනවා 1 මගේ password එක ඒක අපි මේක දෙන්න ඕනේ සාමාන්‍යයෙන් අංකයයි capital letter එකයි simple letters අපි special character at එක hash එක dollar mark division එක ඒ වගේ නැත්නම් star mark එක. ඊට පස්සේ අපි ක්ලික් කරනවා මෙතන create account කියන එක. ඊට පස්සේ අපිට confirmation email එකක් එනවා PlayStation ලගින්. අපි ඒක බලමු. ඕකේ දැන් ඔයාලට පේනවා අපිට මෙතන ඊමේල් එකක් ඇවිල්ලා තියෙනවා මගේ දැන් අර ඩමි ඊමේල් එකට හදපු එක වෙරිෆයි කරන්න. මේ ක්ලික් කරපුවම අපි ඊට පස්සේ වෙරිෆයි ක්ලික් කරමු අපි ඊමේල් එක වෙරිෆයි වෙනවා. අපි බලමු මේක ටික ලක් යනවා ලෝඩ් වෙන්න. හරි.
අපේ ඊමේල් එක වෙරිෆයිඩ්. ඊට පස්සේ අපි already verified බටන් එක ක්ලික් කරනවා. මේක ඇත්තටම මෙතන ස්පිනර්ස් ටික account එක ලස්සනයි මේ UI කියන. නැත්තම් මෙතනින් තාම අපිට බලන් ඉන්න ටිකක් confusing. මොකද සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේක load වෙන්නේ නැහැම කියලා. බලමු. මේ ටික slow process එක මොකද මේ internet speed වැඩි ගොඩක්. අපිට ඊට පස්සේ අපේ account එක create කරලා තියෙන්නේ. අපිට PlayStation ඊට පස්සේ අපි දුන්න email එකයි අපේ password එක enter කරලා අපිට log වෙන්න පුළුවන්. ඇත්තටම ඊට පස්සේ අපිට මේ මුකුත් ඔප්ෂන්ස් අලුතෙන් settings කරන්න ඕනේ. අපි දැන් digitally බලමු digital game එක කොහොමද purchase කරන්න කියලා. අපි ඇත්තටම යන්න ඕනේ මේකේ අපිට තියෙනවා දැන් මේක අපිට ගන්න පුළුවන්. ඇත්තට PS Plus එකත් ඔප්ෂන් එකක් ගන්න පුළුවන්. මොකද PS Plus account එකෙන් අපිට පුළුවන් online games ගන්න සමහරක් ඒවා. දැන් අපිට GTA වගේ games ගන්නවා නම් සමහරක් රට Forza වගේ online games ගන්න Forza එක මැදට 5 එක විතර මේකේ PlayStation 3 6 එක ආවේ නැහැ තාම. ඒවල ඔන්ලයින් ගහනවා නම් අපිට අනිවාර්යයෙන්ම PS Plus account එකක් ඕනේ. PS Plus accounts වලත් අපිට තියෙනවා subscriptions වර්ග ගොඩක්. 3ක් තියෙනවා. මම ඒකේ මන්නම් purchase එක middle එක. දැන් මේක අපිට හම්බුනා monthly games තියෙනවා, game trials, catalogs. ඇත්තටම මේක මේ ගිය මාස දුන්න අපිට මේ Call of Duty 3 එක free දුන්නා මෙයාලා. මේකේ හොඳ games ගොඩක් තියෙනවා මේ පිටු 30 ගණනක් තියෙන එක නේ. දැන් අපි අපේ PlayStation account එක create කරලා අපේ email එක verify කරා. අපි ඊට පස්සේ අපිට පුළුවන් දැන් අපිට games මේකෙන් purchase කරන්න. මේක අලුත් game එකක් Marvel වගේ. තව බලමු මෙතන store එක click කරලා අපිට තියෙන buy games click කරන්න. මේක පුළුවන් අපිට PlayStation Plus account එක ගන්න. ඒ PlayStation Plus එක අපිට අවශ්‍ය වෙන online games ගන්න සාමාන්‍ය GTA 5 Forza 5 Forza GTA 5 එක Forza 5 එක 6 එක තමයි මේකට available නැහැ. තව සමහරකට අපිට free games හම්බ වෙනවා monthly. හැබැයි මේකේ subscription ටිකක් ගන්න. මොකද මම දන්නේ නැට lowest එක $9ක් හරි 10ක් හරි middle එක $13ක් ඊට ඊළඟ range එක top එක කියන්නේ tiers 3ක් තියෙනවා. top මේක $15ක් වගේ මට මතක හිටියට. ඒ amounts ටික කියන්නේ මම purchase කරලා තියෙනවා middle tier එක. ඒක අපිට games හම්බ වෙනවා look catalog එකක්. එතකොට Far Cry මම හිතන්නේ series එක හම්බ වෙනවා Assassin's Creed series එක හම්බ වෙනවා. GTA 5 free හම්බෙලා තියෙනවා. තව The Crew game set එක හම්බෙලා තියෙනවා. ඉන්නේ Crew 1 එක 2 Motorfest ඔක්කොම free තියෙනවා. දැන් ගිය මාසේ අපිට හම්බුණා මේ අවුරුද්දේ මුල දුන්නා ජනවාරි මාසේ. හරි February දුන්නා. යාලා Unbound NFS Unbound එක free දුන්නා. ඒ කියන්නේ PlayStation Plus users ලට. ඊට පස්සේ දැන් ගිය මාසේ දුන්න අපිට Call of Duty Modern Warfare 3 එක free දුන්නා යාලා. ඇත්තටම මොකද ගේම් එක කියන්නේ අර purchase කරද්දී අපිට free games හම්බෙනවා. හැබැයි ඇත්ත කතන්දරේ මේක Steam එකට ගණන් වැඩි. මේකේ discounts එනවා 100% ඒ කියන්නේ 175ක් වගේ. අපි බලමු ගේම් එකක් කොහොමද purchase කරන්න කියලා. මේ ගේම් එක ඇත්තටම හොඳ එකක් Black Myth Wukong එක. අපිට මෙතනින් බලන්න පුළුවන් ඔක්කොම ගේම්ස් අපිට මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අපිට අර PlayStation Plus එකත් එක්ක free හම්බ වෙනවා මේක ඇත්තට මේ ගේම් එක. බලමු මේක purchase කරනවා කොහොමද කරන්න කියලා. මේකේ Tekken එක තියෙනවා තව Mafia ගෙත් අලුත් collection එකක් ඇවිල්ලා තියෙනවා. මම තාම බැලුවේ නැහැ. ඒක බලන්න ඕන. සමහර remastered එකක් වෙන්න පුළුවන් සමහරට. අපිට හැබැයි ඒතකොට දැන් අපිට තව එකක් ගත්තා මෙතනින් payment management කියලා අපිට පුළුවන් payment එක අපේ account එක top up කරන්න. ඒ කියන්නේ අපිට games purchase කරනවා නම් ඒ වගේ දේවල් වලට මෙන්න මේ තියෙන තමයි අපිට payment management දෙන්න පුළුවන්. අපිට මෙතන options තියෙනවා. දැන් මෙතන මගේ balance එක දැන් create කරපු ගමන් ඉන්න balance එක මුකුත් පෙන්වන්නේ නැහැ. අපිට පුළුවන් add funds click කරලා සාමාන්‍යයෙන් credit card එක දාන්න පුළුවන් PayPal account එක connect කරන්න පුළුවන්. සමහරක් regions වලට ඇත්තටම මම හිතන්නේ දන්නේට තායිලන්ඩ් පුළුවන් PayPal US UAE ජැපෑන් මට ෂුවර් නෑ හරියටම. හැබැයි ගේම්ස් ගොඩක් ගඩුවට යන්නේ ටර්කිෂ් account එකයි ඉන්දියන් එකයි යුක්‍රේන් එකයි. ඉන්දියන් එකේ ඇත්තටම අපේ ලංකාවේ කාඩ් සපෝට් කරන්නේ නැහැ, PayPal සපෝට් කරන්නේත් නැහැ. කිරිය ගාණ අඩුයි. හැබැයි
අපිට තියෙන ප්‍රශ්නේ තමයි gift cards වලින් දානවා. ඒ gift cards තියර රියාටියක් කියන අමාරුටියක් වගේ අපි තු රුපියල් 3000 gift card එකක් කියලා ඒක සෙල් කරන්නේ third party එකෙන් 3500ට 4000ට ඒ වගේ රේට් වලට. අපි දැන් PayPal එක ගත්තොත් අපිට ඩිරෙක්ට් මදට 100 3 10 හරි කමිෂන් එකක් යාට යනවා PayPal ට. හැබැයි ඒක රේට් එක හැබැයි ඒක ලොකු කන්සිඩරබල් amount එකක් නෙමෙයි. හැබැයි ඩිරෙක්ට් පේ කරන්න පුළුවන්. අපි ඉස්සර මට මතකයි කමර්ෂල් බැංක් කාඩ් එකම සපෝට් කරලා තිබ්බා. තව එකකින් මට ගොඩ ජීනි ඇප් එකෙන් දෙන කාඩ් එක සපෝට් කරලා ඩයලොග් ලගේ. මගේ කමර්ෂල් එක කලින් සපෝට් කරා. දැන් ඊට පස්සේ ඒක මගදී ඒක නැවතුණා. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. යාලයි සමහරට වෙන බල මොකද මගේ ඉස්සරද ෆ්ලෑෂ් කාඩ් එක ගොඩක් සපෝට් කරේ මේ කමර්ෂල් බැංක් අර නෝමල් ඩෙබිට් කාඩ් එක සපෝට් කරේ නෑ. හැබැයි ඒක පස්සේ නැවතුණා ඒක. ජීනි කාඩ් එක ගොඩක් දුරට සපෝට් කරේ මට කිව්වා මම දන්නේ නැහැ ඒක කොහොමද කියලා. හැබැයි යුක්‍රේන් account එකට අපි දැන් ටර්කිෂ් account එක යුක්‍රේන් account එක ගත්තොත් ඒ දෙක හදන්න මාර අමාරුයි. ඒ දෙක හදන්න කියන අමාරු කියන කරන්න බෑ වගේ. මොකද VPN එකක් දාලා එන ක්‍රමයක් තියෙනවා. ඒක මම බලන්නම් දවසක් කියලා දෙන්න. ඒක මට ඔක්කොම try කරලා බලන්න කොහොමද create කරන්න කියන එක. ඒක මම try කරලා ඔයාලට දවසක අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන ඒකට වෙනම create කරන ක්‍රමයක් ගැන. අපි දැනට බලමු කොහොමද මේක purchase කරන ක්‍රමය ගැන. බලමු මේක අපිට මෙතනින් ගේම් එක amount එක click කරලා දැන් මේකේ 80% discount එක යනවා කියනවා. අපිට දැන් මේක පුළුවන් අපිට දැන් මෙතන තියෙනවා PlayStation Plus extra එකට free included කියලා. තව තියෙනවා Ubisoft Plus එකටත් included කියලා. මේකේ add card click කරලා ඊට පස්සේ අපිට තියෙන add payment method එක දෙන්න. මම මෙතන දැනට මේක add කරන්න යමක් payment මොකුත් මොකද මම තව accounts දෙකක් විතර තියෙනවා connect කරපු. මෙතනින් පුළුවන් අපිට PayPal account එකට ඔයාලා ඒක කරන්න ඉස්සෙල්ලා ඔයාලගේ PayPal account එකට log create කරලා ඒක log වෙලා ඉන්න. එතකොට මෙයා authorize කරන්න පොඩි pop up එකක් දෙන. ඒකට ඔයාලට continue හරි okay හරි කරන්න තියෙන්නේ. ඒතකොට automatic මේක join වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන ඔයාලගේ PayPal එකට connect කරන bank account එකට ඒ dollar amount එක බලලා ඊට වඩා චුට්ටක් පොඩි amount එක රුපියල් 500ක් විතර වැඩිපුර තියෙන amount එක transfer කරලා තියාගන්න bank account එකට ඔයාලා connect කරන එකට. එතකොට purchase කරද්දි මේකේ එකකින් deduct වෙනවා. වගේ bank account එක connect කරලා තියෙන bank account එක deduct වෙනවා. නැත්තම් debit card එකක් දාලා මේක අපිට US වලට විතර ඒ option එක පුළුවන්. නැත්තම් අපිට පුළුවන් මේකෙන් සාමාන්‍ය redeem කරන්න මේ තියෙන redeem code එක මෙතන enter කරලා තියෙන අපේ gift cards වලින් එන. එතකොට ඒ amount එක මෙතන top up වෙනවා. ඒ විදිහට තමයි අපිට ඇත්තටම games ගන්න පුළුවන්. subscriptions පාවා ගන්න පුළුවන් ඒ විදිහට. මේක ඇත්ත කතන්දරේ අපිට පුළුවන් තව games වල prices බලන්න discounts යන කාලෙම බලන්න මේකේ loss කීයද කියලා. PSN DB කියලා ගහන්න ඔයාලා. මේ තියෙන්නේ මේක අපිට පුළුවන් අපිට දැන් හිතමු ගේම් එකක් හරි මොකක් හරි යනවා නම් නෑ මේක නෙමෙයි PSN deals මෙන්න මේක යන්න ඕනේ. මේකට කියලා වඩා පුළුවන් ගේම් එක කොහොමද අපි දැන් හිතමු ෆස්ට් ලයිට් එක බලමු. මෙතනින් අපිට පෙන්නනවා මෙතන නෑ. ඔව් මෙතන පෙන්නනවා මේකේ අඩුම ගිය කීයද කියන එක. දැන් මේක අපිට හරියන්නේ නැති ඔය එක්සැම්පල් එක බලන්න මම බලමු Call of Duty දාලා බලමු. මේ ගේම් එක බලමුකෝ. මේකේ මේ ටෙස්ට් ට්‍රයිල් වර්ෂන් එක ඒකයි මේක ෆ්‍රී පියර් වෙන්නන්නේ. නැත්නම් සාමාන්‍ය මේක ඩ්‍රෝ වෙනවා සාමාන්‍යයෙන් 69ක් 50 ගාණක් එහෙම වෙනවා සාමාන්‍යයෙන්. මේ තියෙන්නේ අපිට බලන්න පුළුවන් මේක ලෝවස් ගින් තියෙනවා. මම ගියස්ස මම හිතන්නේ ගිය සතියේ තිබුණේ ගියේ ඩ්‍රෝ 19ට ගියා මේක. අනිත්තර 27 එහෙම මට හිතෙනවා එකක් ඔයාලා try කරලා බලන්න මේක ගන්නවා නම් purchase කරනවා. මට හිතෙනවා Black Friday දවසට ගොඩක් සමහර discount ඇයි කියලා. දැන් අපිට GTA 6 එක කරලා තියෙන ඒකත් මම හිතන්නේ GTA 6 එක වෙනවා. මේක සාමාන්‍යයෙන් versions දෙකක් තියෙනවා. අපි එකක් බලමු. browse GTA මේ තියෙන්නේ GTA එකේ තියෙනවා දැන් normal edition එක draw 79 ඒ කියන්නේ 80ක්. අනිත් එක draw 100ක්. කියන්නේ රුපියල් 30000ක් විතර 30000 32000 34ක් 33ක් විතර ඉන්න පුළුවන්. මේක වෙනවා අපිට 29ක් 28ක් විතර අඩුම. මේ දෙක ප්‍රී ඕඩර් තමයි දැන්ට දීලා තියෙන්නේ. මේක වෙනස තියෙන්නේ මම දැකපු හැටියට
මේක අපිට මේ බන්ඩල්ස් වගේ දෙනවා. ඒ කියන්නේ වෙපන්ස් තව GTA ප්ලස් කියන්නේ මොකද්ද වින්ටේජ් වයිස් සිටි පැක් කියන අර ඒකේ තියෙන සමහර ආකාර මෙන්න මේ වගේ ඒවා මේ වෙපන්ස් ටික ඔක්කොම අපිට ඒ කියන්නේ මේ පැක් එකට දෙනවා අල්ටිමේට් එඩිෂන් එකට ස්ටෑන්ඩඩ් එකට මේකේ ඉන්නේ අපිට සාමාන්‍ය ස්ටෝරි මෝඩ් ඒ වල ටික සෙල්ලම් කරනවා සාමාන්‍යයෙන් අර අපිට ඔන්ලයින් ප්ලේ කරද්දි මේක පොඩ්ඩක් ෂෝ ඔෆ් එකක් වගේ පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා මේක මම පර්චේස් කරන්න බලන මාත් මේක පොඩ්ඩක් වේට් කරලා තියෙන බ්ලැක් ෆ්‍රයිඩේ වෙනකම් මොකද මට හිතෙනවා නිකන් ලොකු ඩිස්කවුන්ට් එකක් නැති මේකේ මොකද අලුතෙන් රිලීස් කරපුවක් හින්දා හැබැයි සමහරට 5% 10% ඩිස්කවුන්ට් එකක් යයි කියලා මම නිකන් assume කරනවා ගෙස් එකත් ගෙස් කරනවා අපි බලමු මොකද වෙන්නේ කියලා ඇත්තටම මම හිතනවා ඔයාලට අද අපි මේ බැලුවේ අතන PlayStation account එකක් ක්‍රියේට් කරලා කොහොමද payment method add කරගන්න කියලා මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා අපි ඉස්සරහට බලමු Turkish account එකක් මොන හරි VPN එකක් Ukraine account එකක් ක්‍රියේට් කරන්න කොහොමද කියලා ඒක හැබැයි ටිකක් tough process එකක් කියලා මට හිතෙනවා මම තාම try කරලා නැහැ මට ඒක try කරලා බලලා මේ ඔයාලට මම කියලා දෙන්න අනිවාර්යෙන්ම අපි අදට මේ වීඩියෝ ඉවර කරනවා අපි ආය අලුත් වීඩියෝ එකක් හම්බෙමු